හායි ඔයාලට කොහමද? ඉතින් මේ තියෙන්නේ මගේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකෙන් මොන හරි වැරද්දක් තියෙනවා නම් මට බයින්න එපා, හරිද? ඉතින් ඔයාලා මේ ක්‍රිස්මස් ට්‍රී එක දැක්ක ගමන් දන්නවනේ අද වීඩියෝ එකේ මොකද්ද වෙන්න යන්නේ කියලා. ඔව් ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ මං ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරපු විදිය සහ අපේ ගෙදරම කොහොමද ක්‍රිස්මස් වලට ලස්සන වුනේ කියලා. ඔය තියෙන ඉතින් බඩු ටික තමයි. ඉතින් අපි ගිය අවුරුද්දේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් ගොඩක් ගෙනාපු නිසා මේ අවුරුද්දේ එච්චර ගොඩක් ගත්තේ නැහැ. ඔය තියෙන ඉතින් ගිය අවුරුද්දේව තමයි. නංගි මායේ ඔය ඉතින් ලස්සනට අපි ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරනවා. බලන්නකෝ ඉතින් හොඳයිද කියලා. අපි කරන්න යන්නේ අපේ දෙවෙනි ඩෙකොරේෂන් එක. ඊළඟට අපි ක්‍රිස්මස් ට්‍රී එකට දාන්න හදන්නේ ඔන්න ඕක. බලන්න ඉතින් ඒකත් ලස්සනයිද කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි බලමු කොහොමද ඉස්සරහට අපි මේක කරන්න කියලා. ඔන්න බලන්නකෝ ඉතින් ඊළඟට අපි රතුයි සිල්වර් කලර් මික්ස් එකක් තමයි අපේ ක්‍රිස්මස් ට්‍රී එකට දාන්න යන්නේ. බලන්නකෝ ඉතින් ඒකත් ලස්සනයිද කියලා. ඉතින් අපි දැන් හදන්නේ ওই කොළයි රතුයි වැල් වලින් අපේ ක්‍රිස්මස් ට්‍රී එක ලස්සන කරගන්න. බලන්න ඉතින් ඔකත් හොඳයිද කියලා. ඉතින් දැන් මම කරන්න හදන්නේ මගේ ආසම පාට් එක. ඉතින් බලන්නකෝ ඔයත් මේකට ආසයිද කියලා. ඊළඟට මම ක්‍රිස්මස් ට්‍රී එකට ඇඩ් කරේ ඔන්න ඔය ටෙඩියර්ස් දෙන්න. දැන් මං හදන්නේ මේ බ්‍රවුන් කලර් ටෙඩියවත් ක්‍රිස්මස් ට්‍රී එකට එල්ල ගන්න. ඊළඟට ඇඩ් කරන්නේ ඔය හෙලෝ කිටිව. ක්‍රිස්මස් ට්‍රී එක එහෙමම තියලා දැන් අපි හදන්නේ ඔය පේන අපේ පඩි පෙළ ලස්සන කරගන්න. බලන්නකෝ ඉතින් ඒකත් ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරද්දි ට්‍රෑ වුණ නිසා මම පඩි පෙළ ඩෙකොරේට් කරන එක නම් වීඩියෝ කරන්න ගියේ නෑ. හදලා ඉවර වුණාම තමයි
මම වීඩියෝ කරේ. බලන්නකෝ ඉතින් මම පඩිපෙළ ලස්සන ඩෙකරේට් කළාද කියලා. ඔයාලා මගේ channel එක subscribe කරා නේද? කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. ඔය තියෙන්නේ ඊළඟ දවස. අපි හදන්නේ ඔය අපේ ක්‍රිස්මස් ට්‍රී එකට ලයිට් වැලක් දාගන්න. බලන්න ඉතින් අපි දාපු ලයිට් වැල හොඳයිද කියලා. ඔය තියෙන්නේ නම් මගේ තවත් ආසම ඩෙකෝ එකක්. ක්‍රිස්මස් shopping යද්දි මට හම්බුණ තවත් ලස්සනම ඩෙකෝ එකක් තමයි ඔය blue color එක. ඉතින් මම ඒක අරගෙන ආවා අපේ ක්‍රිස්මස් tree එකට දාන්න. මම මේ වීඩියෝ එකේ මුලදී කිව්වනේ මේ තියෙන්නේ මගේ third වීඩියෝ එක කියලා. මේ third වීඩියෝ එක උනාට ඔයාලා දැන් මේ වීඩියෝ එක බලනවා නම් channel එකේ වීඩියෝ එකකට තියෙන්නේ මෙන්න මේක විතරයි. මොකද මගේ first and second වීඩියෝ දෙකම මම දැම්මේ නෑ. මොකද මම edit කරද්දී චුටි ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ edit වල පොඩි වැරදීමක් වුණා මගේ. ඉතින් ආයේ ඒ දෙක හදන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ක්‍රිස්මස් වලට කලින් දාන්න ඕන නිසා මම මේක මුලින්ම දානවා. නැත්තම් ඔයාලා කමෙන්ට් කරලා අහනවා third වීඩියෝ එකට කලින් first and second videos නැද්ද කියලා. ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ මම ඒ දෙකක් දාන්නම් මේක දැම්මාට පස්සේ. ඔය තියෙන්නේ නම් මට ක්‍රිස්මස් එකට හම්බුණ ගිෆ්ට්ස් ටික. අපි ඉස්කෝලේදී ක්‍රිස්මස් සැන්ටා කරා. ඉතින් ඒ ක්‍රිස්මස් සැන්ටා කරාම මට හම්බුණ ගිෆ්ට්ස් ටික තමයි ඔය තියෙන්නේ. මට හම්බුණා ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස්, පෙන්සිල් කේස් එකක් හම්බුණා, තව ඉයරින්ග්ස් ගොඩක් හම්බුණා. තව මට හරිම කියුට් තරු කාඩ් එකකුත් හම්බුණා. ඔයාලා බලන් ඉන්නකෝ මගේ ගිෆ්ට්ස් ටික හොඳයිද කියලා මට හම්බුණ ටික. ඊට පස්සේ ඉතින් මම කරේ මට ගිෆ්ට් එකක් විදිහට හම්බුණ ක්‍රිස්මස් ඩෙකෝ එක මගේ ක්‍රිස්මස් ට්‍රී එකට ඇඩ් කරගත් එක. මම මේ වීඩියෝ එකේ කිව්වනේ මේක මගේ තුන්වෙනි වීඩියෝ එක කියලා. මට අර වීඩියෝස් දෙක දාන්න වෙන්නේ නැහැ. එතකොට මේක තමයි මගේ YouTube channel එකේ first vlog එක විදිහට මම YouTube එකට දාන්නේ. මම අර කලින් දෙක දාන්නේ නැහැ. දැන් ඔයාලා බලන්නකෝ අපේ ක්‍රිස්මස් ට්‍රී එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. අපේ ක්‍රිස්මස් ට්‍රී එකේ ෆයිනල් ලුක් එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. තාම ඉවර නෑ. තව තියෙනවා. මොකක් හරි වැඩක් කරන්න ගියාම මට වෙන වැඩේ ඉතින් ආයි කියන්න ඕනේ නෑනේ. මම ඔක්කොම කරලා ඉවරලා නැත්තා ගහේ අර ලයිට් වල ස්විච් එක දාන්න ගියාම ලයිට් අර බල්බ් වැල් එක පිච්චිලා. ඉතින් මම දැන් ඔය ආයි ඒ වැල් එක ගලවනවා. ඒක ගලවන්න ගිහින් අනිත් ඔක්කොමත් ගැලවුණා ඉතින්.
අද වීඩියෝ එක ඉවර කරන්න ඕන නිසා ඉතින් ඉක්මනට ගිහිල්ලා කඩෙන් අපි බල්බ් වලක් අරන් ආවා. පිච්චුන එක සුදු පාටයි. ඕක ඔෆ් වයිට්. බලන්න ඕකද සුදු පාට එකද හොඳ කියලා. මං ඉතින් මුලින්ම ස්ටාර් එකට බල්බ් එකක් දැම්මා. ඊට පස්සේ මං ඉතින් ක්‍රිස්මස් ට්‍රී එක වටේටම බල්බ් එක දානවා. කලින් ඒ කියන්නේ දැන් මම මේ වීඩියෝ එකේ කලින් ක්‍රිස්මස් ට්‍රී එක පෙන්වන්නට වඩා ක්‍රිස්මස් ට්‍රී එකේ ඔය එක එක ඒවා තියෙන තැන් වෙනස් ඇද්දි. මොකද මම කලින් එක ගලවන්න ගිහිල්ලා ඒ ඔක්කොම ගැලලා පිමට රටනවා. කියන්නේ ආයෙමත් මුළු වීඩියෝ එකම මුල ඉඳන් කරා වගේ දෙයක් තමයි උනේ. මම ඉතින් ආයේ ඔක්කොම අලුතෙන් එල්ලුවා. දැන් තමයි මගේ ආසම් වැඩේ කරන්න යන්නේ. දැන් ඉතින් ස්විච් එක ගහන්න තමයි යන්නේ. බලන්න එකත් හොඳද කියලා. 1 2 3 ලස්සනයි නේද? ලස්සනයි නම් කමෙන්ට් එකක් කරන්න අමතක කරන්න එපා ප්ලීස්. හරිද? ඔයාලට මෙරි ක්‍රිස්මස්. මේක නත්තල් දවසේ ඔයාලා බලනවා නම් ඔයාලට මෙරි ක්‍රිස්මස්. අනිත් දවසේ බලනවා නම් මෙරි ක්‍රිස්මස්. ඔය තියෙන ඉතින් අපේ ක්‍රිස්මස් ට්‍රී එකේ ෆයිනල් ලුක් එක. ලස්සනයි නම් අකටත් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මේක හදන්න මට සතියක් විතර ගියා. මම චුට්ට හැදුවේ. අපිට උදව් කරපු ඒන්ජල් එහෙම මතක් කරන්න පුළුවන්ද? ඉතින් එයාගේ ෆොටෝ එකක් ගැහුවා. එහෙනම් ආදට ගිහින් එන්නම්. ඔයාලට බයි. මෙරි ක්‍රිස්මස් හැමෝටම.